අපි දැන් සූදානම් වෙන්න පුතේ පූර්ව ඓතිහාසික යුගයට අදාළ සටහන ලියා ගන්න. එතකොට පූර්ව ඓතිහාසික යුගය ගත්තගෙන් පස්සේ පූර්ව ඓතිහාසික යුගය යනු කියලා තියෙනවා. ලියන්න පූර්ව ඓතිහාසික යුගය යනු 19. පූර්ව ඓතිහාසික යුගය කිව්වහම ලියන්න පුතේ පූර්ව ඓතිහාසික යුගය කියන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසානයත් ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසානයත් ඓතිහාසික යුගයේ අවසානයත් ඓතිහාසික යුගයේ ආරම්භයත් අතර කාල පරිච්ඡේදයයි. හරිනේ ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසානයත් ඓතිහාසික යුගයේ ආරම්භයත් අතර කාල පරිච්ඡේදයයි. හරි නේද? එතකොට ලියන්න එකට යටින් තරුරක් තියෙනවා මේ තාක්ෂණික වශයෙන් සංක්‍රාන්ති කාලයේදී මේ තාක්ෂණික වශයෙන් සංක්‍රාන්ති කාලයේදී. එතකොට මේකේ කැපී පෙනෙන ලක්ෂණ මොනවාද? දැන් මම කිව්වා මොනවාද මේ පූර්ව ඓතිහාසික යුගයේ ඇතුලේ වෙනස් වෙලා කැපිලා පෙනෙන ලක්ෂණ මොනවාද කියලා. එතකොට ලියමු පුතේ පූර්ව ඓතිහාසික යුගයේ නැත්නම් මේකේ වෙන් කරලා හඳුනා ගන්න තියෙන සාධක. පළවෙනි එක ගල් මෙවලම් වෙනුවට යකඩ මෙවලම් භාවිතා කිරීම. දෙවෙනි එක පිලිස්සු මැටිවලම් භාවිතා කිරීම.
ඊළඟ එක ඊළඟට ක්‍රමවත් සුසාන ක්‍රම ඊළඟට ක්‍රමවත් සුසාන ක්‍රම නැත්නම් ක්‍රමවත් සුසාන විධි අනුගමනය කිරීම විධි අනුගමනය කිරීම විධි අනුගමනය කිරීම ඊළඟට ඊළඟට ස්ථීර ජනාවාස ඉදිකිරීම ස්ථීර ජනාවාස ඉදිකිරීම ස්ථීර ජනාවාස ඉදිකිරීම ඊළඟ එක කෘෂි කර්මාන්තය ආරම්භ කිරීම කෘෂි කර්මාන්තය ආරම්භ කිරීම හරිනේ කෘෂි කර්මාන්තය ආරම්භ ඒතර ඔන්නවා වෙන් වෙලා තියෙනවා ඊට පස්සේ ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙන්නේ මොකද්ද අර මෙයාලගේ තොරතුරු හම්බ වෙන්නේ කොහොමද කියලා. එතකොට ලංකාවේ පුතේ මේ තොරතුරු හම්බ වෙන්නේ කොහෙන්ද තෝරාගත්ත ප්‍රදේශ කීපයක. ප්‍රාග්ඓතිහාසික යුගය වගේ නෙමෙයි පූර්වඓතිහාසික යුගය පිළිබඳ තෝරාගත්ත භූමි ප්‍රදේශයකින් තමයි තොරතුරු හම්බ වෙන්නේ. එතකොට ඒකෙන් පුතේ දැන් මම කියවනේ ක්‍රිස්තු පූර්ව 2400ට විතර එහා ඒවා හම්බ වෙන්නේ කියලා. ඒත් එක්කම හම්බ වෙන්නේ කොහෙන්ද? සබරගමු පළාතේ ඊසාන දිග කොටස. සබරගමුවේ ඊසාන දිග කොටස. ඊට පස්සේ ඌව පළාතේ නිර්ත දිග කොටස. දැන් ඔය ඊසාන දිග කොටස කියලා කිව්වගෙන් පස්සේ සබරගමු පළාතේ ඔය රත්නපුර දිස්ත්‍රික්කයෙන් තමයි ඔය කියන්නේ. රත්නපුර දිස්ත්‍රික්කේ පැත්ත තමයි කියන්නේ. ඊට පස්සේ ඌව පළාතේ නිර්ත දිග කොටස කියලා කිව්වගෙන් පස්සේ බදුල්ල පැත්ත. එතකොට මෙන්න මේ පැති ඒ කොටසෙන් තමයි අපිට හම්බ වෙන්නේ. එතකොට මෙයාලගෙන් ගොඩක් වෙලාවට අපිට හම්බ වෙන්නේ අර මහා ශිලා සුසාන මියගිය කට්ටිය වෙනුවෙන් ඉදි කරපු සුසාන. ඒතර පූර්වඓතිහාසික යුගයේ සංස්කෘතිය එයාලා කරපු දේවල් ගැන අපිට ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න තියෙන්නේ එයාලගේ අභිචාර විදිත් එකව මංගල්‍ය චාරිත්‍ර කරපු දේවල් එක්ක. එතකොට ඒකෙන් එකක් තමයි මොකද්ද මහා ශිලා සුසාන කියලා කියන්නේ. එතකොට පුතේ මහා ශිලා සුසාන ප්‍රදේශ ගොඩකින් හම්බ වෙලා තියෙනවා කීපයකින් හම්බ වෙලා තියෙනවා. ඒකෙන් එකක් තමයි ගල්පතුරු 4ක් අරගෙන කීයද ගන්නෙ ගල්පතුරු 4ක් අරගෙන චතුරස්‍රාකාරව තියලා ඒක ඇතුළට අර මිනිස්සුන්ගේ භස්මාවශේෂ තියෙන මුට්ටි තැන්පත් කරනවා. මොකද්ද කියන්නේ? ඔන්න අපි ඉගෙන ගන්නවා මොකද්ද? මේ පූර්වඓතිහාසික යුගයේ සංස්කෘතිය හදාරන්න
අපිට හම්බ වෙන්නේ මොකද්ද? මහා ශිලා සුසාන. මහා ශිලා සුසාන ගත්තගෙන් පස්සේ මේ මහා ශිලා සුසාන වලින් එක වර්ගයක් තමයි මේ සුසාන වර්ග වලින් එකක් තමයි මොකද්ද? ශිලා මංජුසා සුසාන කියලා කියන්නේ. මොකද්ද කියන්නේ? මහා ශිලා සුසාන සම්ප්‍රදායේ එකක් තමයි මොකද්ද? ශිලා මංජුසා සුසාන කියලා කියන්නේ. එතකොට මේ ශිලා මංජුසා සුසාන වල මොකද්ද කියන්නේ? ගල්පතුරු හතරක් ගන්නවා. හතරක් අරගෙන ඒ ගල්පතුරු හතර චතුරස්‍රාකාරව තියෙනවා. කොටුවක් වගේ තියෙනවා. තියලා ඉවර වෙලා ඒක ඇතුළට භස්මාවශේෂ තියෙන මැටි වලන් තැන්පත් කරනවා. හරිද? මොනවාද තැන්පත් කරන්නේ? භස්මාවශේෂ තියෙන මැටි වලන් තැන්පත් කරනවා. එතකොට දැන් ඔන්න ඒ විදිහට තිබ්බේවා ලංකාවේ හම්බ වෙලා තියෙනවා. කොහින්ද? ඔයාලා දන්න හල්දුම් මුල්ල අහින්ද? නෑ. කොහෙද තියෙන්නේ? ඉස්කෝලේ උගන්වලා ඇති. කොහෙද? ඉබ්බන් කටුව, යටිගල් පොත්ත, ගල් සොහොන් කනත්ත කියන තැන්වල මේවා හම්බ වෙලා තියෙනවා. කොහින්ද හම්බ වෙන්නේ? ඔන්න මම කිව්වා ඉබ්බන් කටුව, යටිගල් පොත්ත, ගල් සොහොන් කනත්ත. මෙන්න මේ කියන තැන් වලින් ඔය අපි දැන් කියන විදිහේ ශිලා මංජුසා සොහොන් හම්බ වෙලා තියෙනවා. කොහොමද? චතුරස්‍රාකාරව ගල්පතුරු ටික තියලා නේද? ඒක ඇතුලේ මැටි මුට්ටි ටික තියලා තැන්පත් කරලා තියෙන සුසාන. කොහෙන්ද හම්බ වෙන්නේ? ඉබ්බන් කටුවේ. හරිද? ඔයාලගේ අච්චු පොතේ තියෙනවා කියලා ලස්සන ෆොටෝ එකක්. බලන්නකො මෙන්න ඔයාලට පේන්නේ. බලන්නකො ඔන්න ඔය තියෙන්නේ එක. පේනව නේද? ගල්පතුරු හතරක් චතුරස්‍රාකාරව තියෙනවා. ඒක ඇතුලේ මොකද කරන්නේ? මැටි මුට්ටි වලට දාලා තැන්පත් කරන ඔය විදිහට තමයි තියෙන්නේ. ඒක උඩින් ලෑල්ලක් අරගෙන ඒකෙන් වහනවා. හරි නේද? ඔව්. මෙන්න මේ පේන්නේ. ඔව්. හතරක් තියලා ඒකට මැටි මුට්ටිය මැදින් තියෙනවා. හරි නේද? එතකොට ඔහම හතරක් තියලා උඩින් ඉතුරු එක තියලා තියෙනවා. නේද? ඉතින් එතකොට ඔය වගේ ඒවා ගොඩක් හම්බෙද. මේ විදිහට මේක හොයාගෙන තියෙන ඉබ්බන් කඩුවේ. ඔයාලා බැරි වෙලා හරි අනුරාධපුර පැත්තේ එනවා නම් ආවොත් එහෙම ඔය දමුල්ල ග්‍රවුන්ඩ් එක තියෙන්නේ. දමුල්ල රංගින දමුළු ක්‍රීඩාංගණයේ ආසන්නයේ පාර ගාවම. දැන් ඔයාලා කුරුණෑගල පැත්තේ ඉඳලා එනවා නම් වම් අත පැත්තේ. ඔයාලා ආපහු කුරුණෑගල පැත්තට යනවා නම් දකුණු අත පැත්තේ. තියෙනවා මේ සුසාන අනුරුවක් හදලා දැන් කියන්නේ තිබ්බත මෙතන ඉදි චුටක හැපැත්තේ තමයි ඔය ටික තිබුණේ. ඒව දැන් මේ ගෙනල්ලා එයාලා මොකද කරන්නේ? පාර ගාව ලස්සනට මේක හදලා තියෙනවා. හරිද? ලස්සනට මේකක් නිර්මාණය කරලා තියෙනවා. ඔයාලට වෙලාවක් තිබුණොත් එහෙම ගියපු වෙලාවක බලන්න ඕන තියෙන තැන මම කිව්වා නේද? ගිහින් බලන්න. එතකොට මේ ඇවිල්ලා එකක්. හරි නේද? එක ක්‍රමයක් තමයි ඔය. ඊට පස්සේ තව ක්‍රමයක් තමයි මේ අපි ඊළඟට කතා කරන්නේ මේ. මේ මොකද්ද? මැටි ඔරු සුසාන. මේක හම්බ වෙන්නේ ඔය හල්දුම් මුල්ලේ. හල්දුම් මුල්ලේ ඔය බිල්ඩින් එකක් හදනකොට තමයි හම්බ වෙන්නේ. හරි. ඒකේ කෑලි නැති දැන් මේ මෙතන මේ පේනවනේ. මේ රංචු මඩම. මේ ඉස්කෝලයක් තියෙන්නේ. ඒ ඉස්කෝලේ බිල්ඩින් එකවත් හදලා පස්සේ තමයි මේක හොයාගන්නේ. පස්සේ අහම්බෙන් තමයි මේක හොයාගන්නේ. එතකොට මේක කොයි වගේද කියලා. පේනවනේ. මේ මැටි වලින් හදලා තියෙන්නේ. මැටි වලින් හදලා පුච්චලා මේක නිර්මාණය කරලා තියෙනවා. ඔයාලා ගච්ඡ පොතේත් මේකේ රූපයක් තියෙන මේකක රූපයක් තියෙනවා ඔයාලගේ. හරි. මේ මෙතන මේ කාණුවක් වගේ තියෙන කාණුව කපලා එක.
හරි. කාමර කපලා මිනිස්සු දන්නේ නැහැ නේද? වටිනාකමක් ගැන දන්නෙත් නැහැ නේද? අපි දන්නෙත් නැහැ. එතකොට හරි. එතකොට එහෙම තමයි සිද්ධ වෙන්නේ. හරි. පුතේ එතකොට දැන් අපි කතා කරේ මේ පූර්වයිතිහාසික යුගය ගැන. එතකොට පූර්වයිතිහාසික යුගයේ අභිචාර විධි ගැන තමයි කිව්වේ. අභිචාර විධි එකක් තමයි මොකද්ද කිව්වේ? සිලා මංජුසා සුසාන කියලා. දෙවෙනි එක මම කිව්වා මොකද්ද? මැටියොරු සුසාන කියලා. එතකොට සිලා මංජුසා සුසාන තියෙනවා කියලා මම කිව්වා කොහෙද? අර ඉබ්බන් කටුවේ තියෙනවා දඹුල්ල. ඊට පස්සේ ගලේවිල යටිගල් පොත්තේ තියෙනවා. ඊට පස්සේ ඔය යාපහුවේ ගල්සෝන් කනත්තේ තියෙනවා. තවත් තැන් ගොඩක තියෙනවා. ඊට පස්සේ දෙවෙනි එක විදිහට මම කිව්වා මොකද්ද? මැටියොරු සුසාන. මැටියොරු සුසාන ගත්තගෙන් පස්සේ ඒක හල්දුම් මුල්ල, බෙරගල, රංචමඩම කියන තැන් වලින් හම්බ වෙලා තියෙනවා. එතකොට මේක කොහොමද? අර ඔරුවක හැඩති බේසමක්. කියන්නේ බේසමක් විදිහට තමයි තියෙන්නේ. ඔරුවක හැඩයක් තියෙන ඕම හැඩයක්. එතකොට අමු මැට්ටෙන් හදලා ඊට පස්සේ ඒකට ඇටසැකිල්ල දාලා ආදාහනය කරලා කියන පුච්චලා ඒකේ ඉතුරු වෙන අලු ටික මුට්ටි වලට දාලා තැම්පත් කරලා තියෙනවා. ඊට පස්සේ තව එක ක්‍රමයක් තියෙනවා. ඒකට කියන්නේ බරණි සුසාන කියලා. සමහර තැන්වල කුම්බිය නිකරන කියලාත් කියනවා. මේ බරණි සුසානයක් කියලා කියන්නේ මොකද්ද? ලොකු මුට්ටියක් අරගෙන. ලොකු මුට්ටි දන්නවනේ. ලොකු මුට්ටියක් අරගෙන ඒක ඇතුළට භස්මාවශේෂ තියෙන කුඩා මැටි බඳුන් මැටි මුට්ටි තැම්පත් කරලා තියෙනවා. ওই විදිහට යාලා අභිචාර විද්‍ය අනුගමනය කරලා තියෙනවා. එතකොට ඔන්න අපි පූර්වයිතිහාසික යුගයේ ලිව්වා. පූර්වයිතිහාසික යුගයේ ඉංග්‍රීසි වෙනස් වෙලා තියෙන ඒවා ටික ලිව්වා. ඊළඟට මහා ශිලා සුසාන වලින් ශිලා මංජුසා සුසාන කොහේ කියලා ගැන තමයි කිව්වේ. ලියන්නේ ශිලා මංජුසා සුසාන. ශිලා මංජුසා සුසාන. ලියන්නේ ශිලා මංජුසා සුසාන. ගල්පතුරු හතරක්ගෙන ගල්පතුරු හතරක්ගෙන ගල්පතුරු හතරක්ගෙන ඒ චතුරස්‍රාකාරව තබා චතුරස්‍රාකාරව තබා චතුරස්‍රාකාරව තබා එහි ඇතුළත එහි ඇතුළත එහි ඇතුළත භස්මාවශේෂ සහිත භස්මාවශේෂ සහිත මැටි මුට්ටි තැන්පත් කර තිබේ. මැටි මුට්ටි තැන්පත් කර තිබේ. තැන්පත් කර තිබේ. අනතුරුව 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 තවත් ගල් පුවරුවකින් එය ආවරණය කර තිබේ. එය ආවරණය කර තිබේ. එය ආවරණය කර තිබේ.
යොමු කර තිබේ. එවැනි ශිලා මංජුසා සුසාන එවැනි ශිලා මංජුසා සුසාන ශිලා මංජුසා සුසාන දඹුල්ල ඉබ්බන් කටුව දඹුල්ල ඉබ්බන් කටුව ඊළඟට ගලේවෙල යටිගල් පොත්ත ගලේවෙල යටිගල් පොත්ත ගලේවෙල යටිගල් පොත්ත යාපහුව ගල් සොහොන් කණක්ක යාපහුව ගල් සොහොන් කණක්ක ඊට පස්සේ 22 මැටියොරු සුසාන ලියන්න මැටියොරු සුසාන ලියන්න පුතේ ඊළඟට අමු මැට්ටෙන් සකසන ලද ඔරුවක හැඩති අමු මැට්ටෙන් සකසන ලද ඔරුවක හැඩති බේසමක භස්මාවශේෂ බහාලු මැටි වලන් තැන්පත් කර තිබේ එම මැටිඔරු තුල නැත්නම් එම අමු මැටිඔරු තුල ඇටසැකිලි ආදාහනය කර ඇති නිසා මැටිඔරු
මැටි ඔරු මනවින් පිලිස්සී තිබේ. හරිනේ. එවැනි මැටි ඔරු සුසාන එවැනි මැටි ඔරු සුසාන හල්දුම්මුල්ල බෙරගල බෙරගල රංච මඩමින් හමුව තිබේ. නේද? ඊට පස්සේ තුන්වෙනි එක ඊට පස්සේ තුන්වෙනි මැටි අපි දන්නවා පුතේ ඊළඟ එක තමයි මොකද්ද? බරණි සුසාන කුම්බියනිකන් කියලා තියෙන්නේ. ඉස්සරහින් ලියන්න බරණි සුසාන කියලා. බරණි සුසාන. බරණි සුසාන. ලියන්න පුතේ. විශාල මැටි බඳුනක්ගෙන විශාල මැටි බඳුනක්ගෙන විශාල මැටි බඳුනක්ගෙන විශාල මැටි බඳුනක්ගෙන ඒ තුලට භස්මාවශේෂ සහිත කුඩා මැටි බඳුන් තැන්පත් කර තිබේ. හරි නේද? ඔව්. සමහර තැන්වල කියනවා පුතේ මේ පොම් පරිප්පුව කියන තැන මේ විදිහේ මැටි බඳුන් හම්බුණා කියලා. හරි නේද? එතකොට දැන් අපි ඊළඟට කතා කරන්නේ මගේ දුවේ පුතේ ජනාවාසවල ස්වභාවය ගැන. එතකොට මම මේ පාඩමේ මුල් කොටසේදී ඔයාලට කිව්වා මොකද්ද? මේ ප්‍රාග්ඓතිහාසික මානවයා දඩයම් ජීවිතයක් ගත කරනවා.
පූර්ව ඓතිහාසික යුගයට එනකොට යාලා නිවාස හදා ගන්නවා කියලා. එතකොට මේ නිවාස හදා ගන්න එකට අපි කියන ස්ථීර වාසීතාවය කියලා. ස්ථීර වාසීතාවය කියන එකේ නිර්වචනය නම් එක්තැනක දිගු කාලයක් ජීවත් වෙන එක. එතකොට ස්ථීර ජනාවාසයක් වාසස්ථානයක් ගොඩනගාගෙන ඔයාලා එක තැනක ජීවත් වෙනවා. එතකොට දැන් ඇත්තටම කිව්වොත් එහෙම ධාන්‍ය වර්ග වගා කරනවානේ. ධාන්‍ය වර්ග වගා කරනකොට ඒ වගේ අස්වැන්න මෙල්ලකම් එක තැනක ඉන්න ඕනේ. එතකොට ওই විදිහට මේ ස්ථීර ජනාවාසයක් හදාගත්ත එකට අවශේෂ කොටස් අපිට උඩරංචා මඩම කියන නිවාසයෙන් හම්බ වෙනවා. දැන් අර මැටියෝරු තිබුණේ රංච මඩමේ, මෙතන අපි කියන උඩරංචා මඩම ගම්මානයෙන් ඔවිට ওই විදිහට තොරතුරු හම්බ වෙනවා. එතකොට මේ ගෙදර ඇවිල්ලා දිග මීටර් 10.2ක් පළල මීටර් 6.8ක් වෙච්ච ආයත චතුරස්‍රාකාරය කියන්නේ එක පැත්තක් දිගයි එක පැත්තක් පළල අඩු වෙච්ච චතුරස්‍රාකාර හැඩයකට තියෙන එකක්. එතකොට මේ ගෙදර පුතේ ඉදිරිපස සහ පිටුපස කොටස වෙන් කරලා තියනවා බිත්තියකින්. ඒ කියන්නේ කාමර දෙකක් තියෙනවා. ඊට පස්සේ මේ නිවසේ බිත්ති වරිච්ච මැටියෙන් දැන් ඔයාලා සමහර වෙලාවට දැකලා ඇති පැල් එහෙම දැන් හදන්නෙත් ඒ කියන්නේ ලී බැඳලා ඒක මැදට මැටි කට්ට දාලා එයාලා මොකද කරන්නේ බිත්ති බඳිනවා. එතකොට ඒකෙදි පුතේ එයාලා මොකද කරන්නේ මැට් ඉස්සෙල්ලා ලී දෙකක් බඳිනවා ලී ඔහම හිටවනවා ඊට පස්සේ මැදින් පතුරු තියෙනවා සමහර වෙලාවට ගොඩක් වෙලාට එහෙම කරනවා ඊට පස්සේ අර බෝල වගේ මැටි අරගෙන රවුන්ඩ් කරලා ගුලි ගුලි අරගෙන අරක උඩට තියාගෙන එනවා. ඒකට ඒ වගේ එකට කියනවා වරිච්චි බිත්තියක් කියලා. එතකොට මේකේ වහලට එයාලා මොකද කරන්නේ ඉලුක් හරි මාන හරි වගේ දෙයකින් සෙවිලි කරලා තියෙන්නේ නැති කියලා එයාලා විශ්වාස කරනවා. මොකද ඒවා දැන් ඉතුරු වෙන්නේ නැහැ නේ වහල. ආන් එහෙම. එතකොට දැන් මොකක්ද කියන්නේ ඉලුක්කෝ මාන සෙවිලි කරලා තියෙනවා කියලායි කියන්නේ. හරි. එතකොට මේ දිල්සදිය කියන්නේ අද සිකුරාදට ක්ලාස් එක දැම්මටත් ක්ලාස් එකට එන්න වෙන්නේ නැද්ද? එහෙමත් එකක්ද? නේද මම සිකුරාදට ප්ලෑන් කරේ ඔය ගොඩක් කට්ටියට සිකුරාද පුළුවන් කිව්ව හින්දා. එහෙම වුණොත් එහෙම සිකුරාද තවත් රැ වෙලා තමයි ක්ලාස් එක දාන්න වෙන්නේ නේ. අපි බලමු. එතකොට මේ සිකුරාද පුළුවන් කියලා කිව්වින් තමයි සිකුරාද කලින් දැන් මේකට මහන්සියකුත් නැහැ කට්ටියට කියලා. හරි. මම පස්සෙලා මට කෝල් එකක් ගන්න. පුතේ එතකොට දැන් අපි මේ ඊළඟට කතා කරන්නේ මොකක් ගැනද? මෙයාලගේ ජීවන රටාව ගැන. ජීවන රටාවේ දැන් ලියන්න තියෙනවා මේ ජන ආවාසයේ ස්වરૂපය ගැන. නේද? අපි ලියමු. කොහොමද උඩරංච මඩමේ ගෙදර ජන ආවාසය කියලා. ලියන්න පුතේ. ජන ආවාසයේ ස්වરૂපය. පූර්ව ඓතිහාසික යුගයට අයත් පූර්ව ඓතිහාසික යුගයට අයත් පූර්ව ඓතිහාසික යුගයට අයත් ජනාවාසයක් පූර්ව ඓතිහාසික යුගයට අයත් ජනාවාසයක් උඩරංචා මඩම නිවාසයේ උඩරංචා මඩම ගම්මානයෙන් උඩරංචා මඩම ගම්මානයෙන් සොයාගෙන තිබේ. සොයාගෙන තිබේ.
සොයාගෙන තිබේ. එම නිවස මීටර් 10.2ක් මීටර් 10.2ක් 6.8ක් මීටර් 6.8ක් ප්‍රමාණයේ ආයත චතුරස්‍රාකාර හැඩයෙන් යුක්ත නිවසකි. එහි ඉදිරිපස හා පසුපස කොටස් බිත්තියකින් වෙන් කර තිබෙන අතර නිවසෙහි බිත්ති වරිච්චි මැටියෙන්